කරාම පළවෙනි පාරම දෙන්නේ ස්කින් එක බ්‍රයිට් සොෆ්ට් ලුක් එකක් හම්බුණා කියලා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔයිලි ගතියක් තියෙන කෙනෙක්ට කෙලින්ම හැම පෝසස් ටික ටික අඩු කරගන්නත් හැකියාව තියෙනවා මේ ක්ලෙන්සර් එකට. ඒ වගේම තමයි ඔයාලට ඇක්ටිව් ඇක්නි තියෙනවා නම් ඉතින් මේ ක්ලෙන්සර් එක ඔයාලා දිනපතා යූස් කරන්න ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ Hi friends, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ මම යූස් කරන හොඳම cleansers මොනවද? ඒ වගේම මම යූස් කරපු face wash මොනවද කියලා තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මොකද ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි cleansers face wash ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතුවාද මම පාවිච්චි කරන්නේ මොන වගේ cleansers ද face wash ද කියලා ඔයාලත් එක්ක share කරගන්න. ඔයාට මගේ වීඩියෝස් බලද්දි ලයික් එකක් දාන්න අමතක වෙනවා නම් දැම්මම ගිහින් ලයික් කරලා වීඩියෝ එක බලන්න. ඒ වගේම තමයි subscribe කරන්නත් අමතක වෙලා නම් තියෙන්නේ. ඉක්මනටම ගිහින් subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු මොනවද මම use කරන cleansers සහ face wash කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්න මම පාවිච්චි කරපු face wash මොනවද කියලා. මම පාවිච්චි කරපු face wash ගත්තාම මෙන්න මේ Onel brand එකේ එන multi vitamin face wash එක මම use කරලා තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳයි සාමාන්‍යයෙන් normal skin එකක් තියෙන කෙනෙක්ට ඒ වගේම dry skin එකක් තියෙන කෙනෙක්ටත් මේ face wash එක ගොඩක් හොඳයි. combination skin එකක් තියෙන කෙනෙක්ටත් ගැටලුවක් නෑ මේක තරමක් දුරට හොඳයි. හැබැයි එයාලා මේක use කරනකොට මේකෙම තියෙනවා T3 face wash එක. ඒකත් try කරන්න. මොකද අර අපේ skin එකේ oil ගතිය වැඩි වෙනකොට pimples එන්න වගේ ගන්නවා නම් අපිට පුළුවන් ඒ T3 face wash එක ඒ දවස් ඒ කාල සීමාවට use කරන්න. ඉතින් මම ඒකේ ෆොටෝ එකක් මෙතනින් දාන්නම් ඔයාලට. මොකද මේ T3 face wash එක ගොඩක් හොඳයි oil සහ pimples තියෙන කෙනෙක් නිතරම pimples තියෙන කෙනෙක්ට මෙන්න මේ face wash එක ගොඩක් හොඳයි. මොකද ඒකට පුළුවන් ඔයාලගේ pimples control කරන්න, oil control කරන්න පුළුවන්. combination skin එකක් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් oily ගතියක් තියෙන කෙනෙක්ට හැමදාම මෙන්න මේ T3 face wash එක use කරන්න බෑ. මොකද අපේ skin එක dry වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ අපේ මූණේ pimples එන්න ගන්නකොට සාමාන්‍ය oily ගතිය වැඩි වගේ අපිට දැනෙනකොට අපි T3 face wash එකක් try කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එතකොට අපේ oil control වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ oil ගතිය control වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ face wash එකක් try කරන්න. මෙයාලගේ face wash ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලගේ skin type එක අනුව ඔයාලට පුළුවන් කැමති face wash එකක් try කරලා බලන්න. ඉතින් මේ face wash එක නම් ගොඩක් හොඳයි. දැන් ඉවර වෙලා තියෙන්නේ. ඊළඟට මම ගොඩක් කාලෙක ඉඳන් use කරපු face wash එකක් ගැන කතා කරොත් මෙන්න මෙයා. මෙයා තමයි Forever brand එකේ එන gold face wash එක තමයි මම ගොඩක් කාලයක් use කරපු face wash එක. මොකද මගේ කලින් videos වලත් ඔයාලා දැකලා ඇති මම මේක use කරනවා. ඉතින් මේ face wash එක හරියන්නේ normal skin එකක් තියෙන කෙනෙක්ට ඒ වගේම combination skin එකක් තියෙන කෙනෙක්ට මේ face wash එක ගොඩක් ගැලපෙනවා. ඒ වගේම dry skin එකක් තියෙන කෙනෙක්ටත් ගොඩක් හොඳයි මේ face wash එක. ඒ වගේම තමයි කලින් කිව්වා වගේ oily skin එකකට නම් මේක හරියන්නේ නැහැ. මොකද මේක use කරා කියලා ඔයාලගේ oil control වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලට Onel brand එකේ face wash එක ගන්න අපහසු වෙනවා. මොකද මේකේ price එක චුට්ටක් වැඩි. ඔයාලට පුළුවන් මෙන්න මේ Forever brand එකේ එන T3 face wash එක try කරලා බලන්න. මොකද මේ දෙකේම එකම results තමයි තියෙන්නේ. දැන් මම කතා කරන මම use කරන cleansers මොනවද කියලා. ඉතින් cleansers ගැන කතා කරනකොට මම පෞද්ගලිකව ගොඩාක් ආස cleanser එකක් තමයි මෙන්න මේ Bioacqua brand එකේ එන niacinamide cleanser එක. ඉතින් මම මේ cleanser එකට පෞද්ගලිකව ගොඩාක් ආසයි. මොකද මගේ face එකේ මගේ skin එකේ තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම තමයි මේ cleanser එක. මට තියෙන්නේ සාමාන්‍යයෙන් oily skin එකක්. ඉතින් මගේ skin එකේ oil control කරගන්න, ඒ වගේම pimples එන එක නැති කරලා pimples mark නැති කරගන්න මට මේ cleanser එක ගොඩක් උදව් කළා. ඉතින් මේ cleanser එක ගැන කතා කරනවා නම් මේ cleanser එකට පුළුවන් අපේ skin එකේ තියෙන කළු ලප, ඒ කියන්නේ pimples නිසා ඇතිවෙච්ච කළු පැල්ලම් වගේ දේවල් මේක කාලයක් use කරනකොට ටික ටික අඩු කරගන්න මේ cleanser එකට පුළුවන්. ඒ වගේ හැබැයි මෙහෙමයි. දැන් ඔයාලා හිතනවා කළු පැල්ලම් මැකෙනවා කියහම ඔයාලගේ අර උපතින්ම තියෙන කළු පැල්ලම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මෙන්න මේ වගේ චූටි චූටි පැල්ලම් අපිට එන්නේ ලප කියලා අපි කියන්නේ හෙනහුරු ලප කියලා කියන අන්න ඒ දේවල් මැකේ කියලා නම් හිතන්න එපා. මොකද ඒක අපේ උපතින්ම සහ අපේ skin එක
ඇතුලෙන් අභ්‍යන්තරයෙන් එන දෙයක් නිසා ඒවා මැකෙන්නේ නැහැ. ඉතින් මේකට පුළුවන් අපේ අවුව නිසා ඇතිවෙච්ච පිග්මන්ටේෂන් වගේ තත්ත්ව, ඒ වගේම පිම්පල්ස් නිසා ඇතිවෙච්ච චුටි මාර්ක්ස් වගේ දේවල්, කළු පැල්ලම් වගේ දේවල් අඩු කරගන්න මෙන්න මේ ක්ලෙන්සර් එකට හැකියාව තියෙනවා. මොකද මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ නයිසිනමයිඩ්. නයිසිනමයිඩ් මේකේ අන්තර්ගත වෙලා තියෙන නිසා අපේ ස්කින් එක ග්ලෝ කරගන්න මෙන්න මේ ක්ලෙන්සර් එක අපිට ගොඩක් උපයෝගී වෙනවා. ඒ වගේම තමයි මම කියවනේ මේක ඔයිල් කන්ට්‍රෝල් වෙනවා කියලා. හැබැයි ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට මේක යූස් කරන්න පුළුවන්. මොකද මේකට අපේ ස්කින් එක ඕවර් ඩ්‍රයි වෙන්නේ නැහැ. මේක අපේ ස්කින් එකේ තියෙන කුණු දුවිලි හොඳට ඉවත් කරලා අපේ ස්කින් එක ක්ලියර් කරනවා. මොකද අපි ක්ලෙන්සර් එකකින් පස්සේ ටෝන කරලා සීරම් එකක් යූස් කරනවා නම් සීරම් එකක් යූස් කරලා හොඳ ක්‍රීම් එකක් ඇප්ලයි කරන නිසා කිසිම ගැටලුවක් එන්නේ නැහැ ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට මෙන්න මේ ක්ලෙන්සර් එක. ඒ වගේම තමයි මේ ක්ලෙන්සර් එකට පුළුවන් අපේ මෝනේ තියෙන පෝසස් හොඳට ක්ලීන් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ පෝසස් ලොකුවට පේනවා නම් මේක කාලයක් යූස් කරද්දී පෝසස් ටික අඩු කරගන්නත් හැකියාව තියෙනවා මේ ක්ලෙන්සර් එකට. ඒ වගේම තමයි ෆේස් වොෂ් ක්ලෙන්සර්ස් මොනවා යූස් කරත් මගේ ස්කින් එකේ තියෙන ඩල් ගතිය නැති අයින් වෙන්නේ නැහැ කියලා කියන අය ඉන්නවනේ. ඉතින් එයාට පුළුවන් මේ ක්ලෙන්සර් එක යූස් කරන්න. ඉතින් එතකොට අපේ ෆේස් එකේ තියෙන ඩල් ගතිය නැති වෙලා අපේ ෆේස් එකට හරි ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ක්ලෙන්සර් එකකින්. ඒ වගේම තමයි පිම්පල්ස් හැදෙන එක කන්ට්‍රෝල් කරගන්නත්, ඔයිල් කන්ට්‍රෝල් කරගන්නත් ෆේස් ක්ලෙන්සර් එකට පුළුවන්. හැබැයි ඇක්ටිව් ඇක්නි තියෙන කෙනෙක්ට මේ ක්ලෙන්සර් එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. එයාලටත් මොනවද ගැලපෙන ක්ලෙන්සර්ස් කියලා මම වීඩියෝ එක ඉස්සරහට කතා කරන්නම්. ක්ලෙන්සර් එකක් යූස් කරන්න ගොඩක් කට්ටිය බයයි, ඩේලි යූස් කරන්න බයයි. ඉතින් එහෙම නෑ. මේ ක්ලෙන්සර් එක ඔයාලට දිනපතා යූස් කරන්න පුළුවන්. මොකද දැන් මම යූස් කරන්නේ ක්ලෙන්සර්ස්. මම කලින් යූස් කරේ මෙන්න මේ ෆේස් වොෂ් තමයි මම කලින් යූස් කරේ. ඉතින් දැන් මම යූස් කරන්නේ නැහැ. මම මේ වගේ ෆේස් වොෂ් එකක් අරන් තියාගෙන තියෙන මගේ ස්ක්‍රබ් එක හදාගන්න. ඉතින් මම දැන් යූස් කරන්නේ ක්ලෙන්සර්ස්. මම යූස් කරන්නේ ක්ලෙන්සර්ස් දෙක මේ. ඉතින් මම දැන් ෆේස් වොෂ් යූස් කරන්නේ නැත්තේ මොකද මම දන්නවා මට මේ වගේ ක්ලෙන්සර් එකක් යූස් කරාම මගේ ස්කින් එක හොඳට ක්ලියර් වෙනවා. ඒ වගේම මට චූටි පිම්පල්ස් තත්ත්ව තිබුණේවා දැන් ඇත්තටම නැති වෙලා යන තරම්. සාමාන්‍යයෙන් අපිට හැමදාම මේ වගේ මූණ ක්ලියර් එකට තියාගන්න බෑ. චූටි පිම්පල් එකක් එන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ දේවල් නැති කරගන්න මෙන්න මේ වගේ ක්ලෙන්සර්ස් යූස් කරන එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. අපේ ස්කින් එක හරි ලස්සනට මේන්ටේන් කරගන්න අනිවාර්යයෙන්ම ක්ලෙන්සර් එකක් යූස් කරන්න. ඉතින් මම ඊළඟට කතා කරන්නේ මම මගේ මොනේ පිම්පල්ස් එනකොට සාමාන්‍යයෙන් අපිට හැමදාම මේ වගේ මූණ තියාගන්න බෑනේ ලස්සනට. ඉතින් අපේ මූණේ සාමාන්‍යයෙන් අපි කන සීෆුඩ්ස් වගේ කෑම ගත්තොත්, චොක්ලට්ස් වගේ කෑම නිතරම වගේ ආහාරයට ගත්තොත් අපිට හැමදාම පිම්පල් එකක් නැතුව තියාගන්න බෑනේ. ඉතින් අපේ පිම්පල්ස් එන දවසට අපිට දැනෙනවා අපේ මූණේ ඒ පිම්පල්ස් එන තැන් රිදෙන්න ගන්නවා. ඉතින් අපිට දැනෙනවා. ඉතින් ඒ දවස්වලට මම යූස් කරන ක්ලෙන්සර් එකක් තමයි සෙන්ට් බයෝකා බ්‍රෑන්ඩ් එකේ මෙන්න සෙන්ටලා ක්ලෙන්සර් එක. ඉතින් මම මෙතනින් ෆොටෝ එකක් දාන්නම්. මොකද මේ වෙලාවේ මට පෙන්වන්න නැහැ. හරිම කනගාටුයි කියන්න. මොකද මම මේ පාර ගෙදර ගිය වෙලාවේ ක්ලෙන්සර් එක එහෙ දාලා ඇවිල්ලා. ඉතින් මට පෙන්වන්න ෆොටෝ එකක් මං ගාව නැහැ. මේ වගේ මට පෙන්වන්න ඔයාලට විදිහක් නැහැ. මොකද මං ගාව නැහැ. ඒක පෙන්වන්න ඒ වගේ මගේ ස්ටෝර් එකෙත් ඉවර වෙලා තියෙනවා මේ ක්ලෙන්සර්ස්. ඒ නිසා මට ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. ඉතින් මේ මම දැන් ෆොටෝ එකක් දාන්නම් මෙතනින් ඒ ක්ලෙන්සර් එක. ඉතින් මේ ක්ලෙන්සර් එක ඇත්තටම ගොඩාක් හොඳ ක්ලෙන්සර් එකක්. අපේ පිම්පල්ස් එනවා නම් අපිට පිම්පල්ස් කන්ට්‍රෝල් කරගන්න ගොඩක් උදව් කරන ක්ලෙන්සර් එකක් තමයි මෙන්න මේ සෙන්ටලා ක්ලෙන්සර් එක. ඒ වගේම තමයි ඔයාලට ඇක්ටිව් ඇක්නි තියෙනවා නම් ඉතින් මේ ක්ලෙන්සර් එක ඔයාලා දිනපතා යූස් කරන්න ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ ඇක්නිස් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පිම්පල්ස් මාක් අඩු කරගන්න පුළුවන් මෙන්න මේ ක්ලෙන්සර් එකට. ඒ වගේම ගොඩාක් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඔයාලා කියනවානේ මට මොන ක්ලෙන්සර් එක මොන ෆේස් වොෂ් එක යූස් කරත් වැඩක් නැහැ මගේ මූණ ගොඩාක් ඔයිලි කියලා කියනවනේ. ඉතින් එයාලට පුළුවන් ඩේලි යූස් කරන්න මෙන්න මේ ක්ලෙන්සර් එක. ගොඩක්ම හොඳ ක්ලෙන්සර් එකක් තමයි මෙන්න මේ බයෝකා බ්‍රෑන්ඩ් එකෙන් හඳුන්වලා දෙන සෙන්ටලා ක්ලෙන්සර් එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක ඕනම ඔන්ලයින් කොස්මෙටික් ෂොප් එකකින් පර්චේස් කරගන්න. ඉතින් මං ගාවත් තිබුණා මේ වෙද්දි ඉවර වෙලා තියෙන. තව ඉදිරි දවස් කීපය තුලදී මං අනිවාර්යයෙන්ම මගේ ස්ටෝර් එකට ගේන ප්‍රොඩක්ට් එකක් තමයි කස්ටමර්ස්ලා කැමැත්තෙන් යූස් කරන සහ මට කරදර කරලා ඉල්ලන ෆේස් ක්ලෙන්සර්ස් තමයි මෙන්න මේ සෙන්ටලා ක්ලෙන්සර් එක සහ මෙන්න මේ නයිසිනමයිඩ් ක්ලෙන්සර් එක. ඉතින් ඊළඟට මම කතා කරන්නම් මම පාවිච්චි කරන අනිත් ක්ලෙන්සර් එක
මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට කිව්වා මගේ අනිත් ක්ලෙන්සර් එක මම ගෙදර දාලා ආවා කියලා. ඉතින් මට ඒ ක්ලෙන්සර් එක නෑ. ඉතින් ඒ නිසා මම කොහොමද තව ක්ලෙන්සර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මං ගාව තියෙන මෙන්න මේ Sador brand එකේ එන රෝස් ක්ලෙන්සර් එක තමයි මම try කරන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට ගොඩක් හොඳයි. ඔයාලා ඔෆිස් යන කෙනෙක් නම් ඔයාලා නිතරම මේකප්ස් දානවනේ. අනිවාර්යයෙන්ම ඔෆිස් යන අය නිතරම මේකප්ස් දානවා. ඉතින් ඔෆිස් ගියේ නැති වුණත් ඔයාලා යුනිවර්සිටි යන ක්ලාස් යන කට්ටියක් දැන් මේකප් දානවා. මොකද ගෑල්ලාමට දැන් මේකප් එක නැතිම තරන්නේ. ඉතින් ඒ නිසා මේකප්ස් දානවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා ලිප්ස්ටික් ඇප්ලයි කරනවා. ඉතින් ඒ ලිප්ස්ටික් යන්නේ නැති ලිප්ස්ටික් තමයි ඔයාලා යූස් කරන්නේ. ඉතින් ඒවා ගෙදර ආවහම ඒ ලිප්ස්ටික් මේකප් යවා ගන්න හරිම අමාරුයි. ඒවා හරියට අයින් උනේ නැතුනහම ඉතින් මේකප්ස් හරියට අයින් උනේ නැතුනහම අපේ මුවනේ පිම්පල්ස් එනවා. ඒ වගේම චූටි චූටි ගෙඩි හැදිලා කැලල් හැදිලා අපේ ස්කින් එක කැත වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලට පුළුවන් ස්කින් එක හොඳට ක්ලියර් කරගන්න මෙන්න මේ ක්ලෙන්සර් එක යූස් කරන්න. මේ ක්ලෙන්සර් එකට පුළුවන් ඔයාගේ මුවනේ තියෙන මේකප් ටික හොඳටම ක්ලියර් කරන්න. ඒ වගේම ඔයාලගේ ලිප්ස් වල තියෙන ලිප්ස්ටික් අයින් කරගන්නත් මේ ක්ලෙන්සර් එකට පුළුවන්. ඉතින් මේ ක්ලෙන්සර් එක ඇත්තටම ගොඩක් හොඳයි. මේකප්ස් අයින් කරලා ලිප්ස්ටික් ටික අයින් කරලා අපේ ස්කින් එක මාර ලස්සනට ක්ලියර් කරන්න. ඉතින් ඔයාලට මේක යූස් කරාම පළවෙනි පාරම දෙනේ ස්කින් එක බ්‍රයිට් soft look එකක් හම්බුණා කියලා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මම මේක තියාගෙන තියෙන්නේ මගේ මේකප්ස් ටික මම සාමාන්‍යයෙන් මම නිතරම මේකප්ස් දාන්නේ. හැබැයි මට හිතුණ ගමන් මම අනිවාර්යෙන් මේකප්ස් දානවා. මොකද මම නෑ කියන්නේ මට හිතුණ ගමන් මම පොඩි මේකප් එකක් දාලා සිම්පල් මේකප් එකක් දාලා යනවා. ඉතින් හැබැයි මම ගෙදරින් එළියට බහිනවා නම් මම අනිවාර්යයෙන්ම ලිප්ස්ටික් නම් ඇප්ලයි කරනවා. ඉතින් ලිප්ස්ටික් ඇප්ලයි කරද්දී අනිවාර්යයෙන්ම ගෙදර ආවට පස්සේ හොඳට අපේ ලිප්ස්ටික් ටික අයින් කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවට මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඔයා අනිවාර්යයෙන්ම ලිප්ස්ටික් මේකප්ස් දාන කෙනෙක් නම් ඔයාලා ගාව තිබිය යුතුම ක්ලෙන්සර් එක තමයි මෙන්න මේ ක්ලෙන්සර් එක. ඉතින් මේකට පුළුවන් අපේ හොඳට අපේ මූණ ක්ලියර් කරගන්න සහ ඔයාලට මේක ඩේලි යූස් කරන්න පුළුවන් ෆේස් ක්ලෙන්සර් එකක් විදිහට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේම තමයි තවත් හොඳ ක්ලෙන්සර්ස් වර්ග තමයි CeraVe brand එකේ එන ක්ලෙන්සර්ස් වර්ග. ඒ වගේම Cetaphil brand එකේ එන ක්ලෙන්සර්ස් වර්ග ගොඩක් හොඳයි. ඔයාලගේ ෆේස් එකට භාවිතා කරනවා නම්. ඉතින් ඊළඟට ඔයාලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේවා පර්චේස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ ඔන්ලයින් ස්ටෝර් එකේම මේවා පර්චේස් කරගන්න. මෙන්න මේ ක්ලෙන්සර්ස් වර්ග තුනම මගේ ස්ටෝර් එකෙන් පර්චේස් කරගැනීමේ හැකියාව තියෙනවා. මම මගේ ස්ටෝර් එකේ නම්බර් එක මෙතනින් දාන්නම්. ඔයාලට පුළුවන් මට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට ඕනි ක්ලෙන්සර් එක මිලදී ගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයා තවමත් මාව subscribe කරලා නැත්නම් ඉක්මනට මාව subscribe කරලා bell icon එකත් click කරන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එක ඔයාට එනවා. එහෙනම් ආයෙමත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. Thank you for watching. Bye.